මේ නම් මෙහි සොල්ලාල් නිවාඩුවේ පළවෙනි දවස. ඒ කියන්නේ සෙනසුරාදා. සෙනසුරාදා ඉඳලා අපිට බදාදා වෙනකන් තමයි නිවාඩු තියෙන්නේ. දැන් මෙයාලගේ අලුත් අවුරුදු කාලේ පටන් ගත්ත නිසා මාට්වල සෙනග පිරීලා කොරියන් අය. අපි ඊළඟ දවස් ඒ කියන්නේ ඉරිදා යනවා දවස් 2ක චූටි ට්‍රිප් එකක්. දැන් මේ ඒකට ඕන කරන එක චූටි බඩු ගන්න තමයි අපි මේ අද මාට් එකට ආවේ. ඊයස මෙන්න මෙහෙම අමුතු ගැජමැටික් එකකුත් තිබ්බා. මට නම් තේරුන්නේ නැහැ මේ මොකද්ද කියලා. යන ගමන් පුන් උපන් අරගෙන කකා ගියා. මේ ඉරිද පාන්දර අපි 5ට වගේ තමයි ගෙදරින් පිටත් උනේ. මං හිතන්නේ හින කාලයකට පස්සේ තමයි මං පාන්දර 5යි ගානක් දැක්කේ කොරියාවේ. ට්‍රිප් යන දවසට මෙහෙම පාන්දර නැගිට්ටද මොකද? පාන්දර නැගිටිනවා කියන්නේ මට නම් මාව මරනවා වගේ දෙයක්. හස්බන්ඩ් ඉතින් ඩ්‍රයිව් කරන නිසා මං ඉතින් එයාට පාඩුවේ ඩ්‍රයිව් කරන්න දීලා හොඳට නිදාගත්තා. ටිකක් ඉරේලිය වැටිලා දවල් වෙනකොට තමයි මාව පියවිසියට ආවේ. මං පියවිසියට එද්දී අපේ කාර් එක ඩම් ඩූම් වෙලා තමයි තිබ්බේ පොඩ්ඩක්. ඒ පාරේ එකත් හදාගෙන දැන් මේ යන්න හදන්නේ ඔයාලා ගොඩක් අය දන්න ගෙදරකට. හරියටම කලින් සොල්ලාල් එක පාර තමයි අපි අක්කවයි අයියව බලන්න ආවේ. මේ පාර අපි කරදර කරන්නේ නැහැ කියලා හිතාගෙන තමයි ගියේ. හැබැයි පාන්දර හෙට ලඟ වෙනවත් එක්කම තමයි අපේ වාහනේ ඩාම් ඩෝම් මුනේ. කියන්නේ අපිට යන්නම කියලා තමයි කිව්වේ. ඔයාලා අක්කවයි අයියවයි දන්න උනාට මෙයාව දන්නනේ. මෙයා තමයි මේ දෙන්නගේ ගෙදර අලුත්ම සමාජිකයා. ගිය පාර අපි ක්ලවුඩීව අරගෙන ගියානේ එහෙ යනකොට. ඒ දැකලා තමයි අක්කයි අයියා ඉන්ස්පයර් වුනේ ලුවියව ගන්න. අක්කා කිරිමාළු හදලා තිබ්බ. මං ආසම නිසා හිතන්නේ මං ආසම කෑම රහටම කෑම හඳන කෙනෙක් ගියතින් කන්න හම්බුනහම ඉතින් මං හිතන්නේ මං සෑහෙන්න කෑවා. මේ වීඩියෝ එක දකිද්දි මට ආයේ මේ පත්‍රි ගාන මතක් වෙනවා. අක්කා කෑම කාලම යන්න කියලා කිව්වට මං හිතුවේ නෑ කිරිමාළු තියෙයි කියලා. හැමදාම ඉතින් එහෙ ගියාට පස්සේ අපි ආසම කෑම තමයි ඉතින් අක්කා හදලා තියන්නේ. රතු කැකුළු බත් හදලා රසම රස පොල් සම්බෝලිකුයි කිරිමාළුයි අල තෙල් දාලායි තමයි තිබ්බේ. ඉස්සර ලංකාවේදී නම් ඉතින් අපිට හොඳ කෑමක් කියන්නේ සාමාන්‍යයෙන් රයිස්, කොත්තු ඔය වගේ ඒවා නෙලවලු කන්න කැමති නෑ. මේකට මෙහි ආවම ඒකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. මම මුලින් නම් චුට්ටක් විතර ලොවි කොල්ලට බය වුණා. මොකද ඉතින් මට පුරුදු පෝසනේ මං චුට්ටක් බවුවන්ට පොඩි බීතියක් තියෙනවා හිත ඇතුලෙන් නොපෙන්නුවට. මෙයාලා අර ගොඩක් එක්ස්ට්‍රෝවර්ට් හරිම ෆ්‍රෙන්ඩ්ලිනේ මිනිස්සුත් එක්ක ඒකම තමයි මාව බය කරන්නේ. අපේ වලාකුළු කොල්ලවත් මේ පාර එක්කගෙන ආවනම් බලාගන්න තිබ්බ අපි හැමෝටම බව්පූස් ගැටුමක්. අපේ ක්ලවුඩියට වඩා නම් ලොවි කොල්ල සෑහෙන්න සෙල්ලම් කරනවා. බලන්නකො අක්කත් එක්ක සෙල්ලම් කරන හැටි. කොහොමද බව්වෝ එහෙමයිනේ අපි මොන හරි දෙයක් සෙල්ලම් බඩෝකේ මෑතට විසි කරාම යාලා අය අපිට ගෙනත් දීලා සෙල්ලම් කරන්න කියනවනේ. ක්ලවුඩි I think එහෙම කරන්නේ නැහනේ. අපි විසි කරොත් අපිම තමයි ආයෙ ගිහිල්ලා ගන්නත් ඕනේ. අප්‍රේල් මාසේ කොරියාවේ තියෙන හැන්දෑව කොන්සර්ට් එක ගැන චුටි මතක් කිරීමක් ඔයාලට ඕන තියෙනවා අයියගෙන්. අහලම බලන්නකෝ. හැන්දෑව වගේදී හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. අන්‍යෝන්.